සුබ දවසක් හැමෝටම. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද ChatGPT යූස් කරලා අපි PowerPoint ප්‍රසන්ටේෂන් එකක් ලස්සනට ඉක්මනට හදාගන්නේ කියලා. දැන් ගොඩක් අය යූස් කරනවා AI වෙබ්සයිට් ඉක්මනට ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න. මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා Gamma AI හරහා කොහොමද ප්‍රසන්ටේෂන් එකක් ඉක්මනට හදාගන්නේ කියලා. ඒතර මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ChatGPT යූස් කරලා කොහොමද අපි PowerPoint ප්‍රසන්ටේෂන් එකක් ඉක්මනට හදාගන්නේ කියලා. අපි එහෙනම් යමු අද වීඩියෝ එකට. මුලින්ම ඕගොල්ලෝ ChatGPT ඕපන් කරගන්න. ඕපන් කරගෙන මම මේකේ ටයිප් කරගන්නවා හරි මම ටයිප් කරගත්ත create a professional PowerPoint presentation on a topic health versus money with full slides and latest information. මම මේක එන්ටර් කරනවා. ඔබට බලා ගන්න පුළුවන් සම්පූර්ණ ප්‍රසන්ටේෂන් එකේ ස්ලයිඩ් වලට එන්න ඕනි ඉන්ෆර්මේෂන් ටික මෙයා හදලා දෙනවා. හරි. ස්ලයිඩ් 14ක ප්‍රසන්ටේෂන් එකක් මෙයා ඉන්ෆර්මේෂන් ටික හැදුවා. ඊට පස්සේ ඔයාලා ඕපන් කරගන්න Word document එකක්. මේ විදිහට Word එකට ගිහින් document එකක් ඕපන් කරගන්න. ඊට පස්සේ මම කරන්නේ මෙතන මේ හදලා දුන්න ප්‍රසන්ටේෂන් එකට එන්න ඕනි ඉන්ෆර්මේෂන් ටික මම මෙහෙම කොපි කරගන්නවා. එහෙම කොපි කරගෙන ගිහින් document එකට paste කරන්න. හරිනේ. ඊට document එකට paste කරගත්තා. ඊට පස්සේ ඔයාලා යන්න මෙතන මේ view කියලා තියෙන tab එකට. view කියන tab එකට ගිහින් මෙතන මේ outline කියන එක click කරන්න. හරි. ඊට පස්සේ මේ විදිහට open වුණා. ඊට පස්සේ මේ ටික delete කරගන්න. හරි. ඒ ටික delete කරගත්තා. ඊට පස්සේ මේ ඔක්කොම copy කරගන්න. control A press කරාම ඔක්කොම copy වෙනවා. ඊට පස්සේ ඔයාලට දැන් මෙතන බලා ගන්න පුළුවන් tab එකක් තියෙනවා body text කියලා. ඒක click කරාම මෙතන වෙන levels වගේක්. ඔයාලා මෙන්න මේ level 2 කියන එක දෙන්න. හරිනේ. දැන් ඔක්කොම level 2 වලට දුන්නා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ title ටික copy කරගන්න. එතකොට මේක copy කරගන්න නම් ඔයාලට පුළුවන් control එක press කරගෙනම මේ ටික copy කරගන්න. හරි මම ඔක්කොම control එක press කරගෙන copy කරගත්තා. දැන් ඔයාලා මෙතන ඒ ටික මෙතනින් level 1 වලට
සිලෙක්ට් කරගන්න. හරි. ඒතර ඩොකියුමන්ට් එකෙන් මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔක්කොම ටෙක්ස්ට් ටික level 2 වලට කන්වර්ට් කරලා මෙන්න මේ ටයිටල් ටික level 1 වලට කන්වර්ට් කරා. ඊට පස්සේ මේ ෆයිල් වලට ගිහින් මෙතන save as ගිහින් මම මෙතන browse කරනවා. මම මේකෙදිම desktop එකට save කරගන්නවා. topic එක දෙනවා. health was money කියලා. මම මේක මෙහෙම save කරගන්නවා. හරි. ඔයාලා මේක close කරගන්න. ඊට පස්සේ ඔයාලා open කරගන්න PowerPoint එක. PowerPoint open කරගෙන ඔයාලා මෙතන යන්න insert tab එකට. insert tab එකට ගිහින් මෙතන යන්න new slide කියන එකට. new slide වලට ගිහින් යට තියෙනවා slide form outline කියලා. ඒක select කරගන්න. ඊට පස්සේ ඔයාලා save කරගත්ත තැනින් ගිහින් මේ document එක open කරගන්න. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට presentation slide ටික හැදිලා තියෙනවා. මේ slide එක ඔයාලා කෙලින්ම delete කරලා දාන්න. මෙතන මේක පහට අරන් adjust කරලා හදා ගන්න පුළුවන්. ඊපස්සේ ඔයාලට මේක ලස්සන ඩිසයින් එකක් දෙන්න පුළුවන්. ඔයාලා යන්න මෙන්න මේ ඩිසයින් කියන ටැබ් එකට. ඩිසයින් කියන ටැබ් එකට ගියාට පස්සේ ඔයාලට මෙතන කැමති ඩිසයින් එකක් දෙන්න පුළුවන්. ওই විදිහට දීලා ඔයාලට ඕන විදිහට මේවා කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් හරි ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. මේවා චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් මේ වැඩේ ඉක්මනට ලේසියෙන්ම ඔයාලට කරගන්න පුළුවන්. එතකොට මේ මෙතඩ් එක හරියට යූස් කරන්න, ස්ටෙප් ටික හරියට ෆලෝ කරන්න ඔයාලට පොඩි වෙලාවකින් මේ ප්‍රසන්ටේෂන් එක හදාගන්න පුළුවන්. ඔයාලා මෙතනින් තව ඕන තරම් ඩිසයින් තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඇනිමේෂන් දෙන්න පුළුවන්. ඉතින් මේකෙම ටයිප් කරගෙන ඉන්න නැතුව අපිට chat GPT හරහා ඉක්මනටම මේ වැඩේ කරගන්න පුළුවන් වුණා. මෙතන translation tab එකේ තියෙන translation දෙන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. bell icon එක click කරන්න. එතකොට මම වීඩියෝ එක දාපුවම ඔයාලට notification එකකින් බලා ගන්න පුළුවන්. මම කලින් වීඩියෝ එකක් කරලා දිනවා Gamma AI හරහා කොහොමද presentation එකක් ඉක්මනටම හදාගන්න කියලා. ඔයාලා ඒ වීඩියෝ එකත් බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.